හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මම හිතනවා මගේ යාළුවෝ හැමෝම හොඳින් ඇති කියලා. ශාකේ vlog මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ඔයාලගෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න. ඔයාලගේ අදහස් මට comment කරන්න. ඔයාලා දැක්කම ඉස්සෙල්ලා මගේ කැඳ එක ඉතින් මම ඒක ගෑස්ට්‍රික් වලට බොන්නේ. මේ ඉතින් ගුණදායකයි ඒ කැඳ එක මොකද ධාන්‍ය වර්ගනේ තියෙන්නේ. ඉතින් මට ගෑස්ට්‍රික් අමාරුව තිබ්බා. ඒක හොඳ වෙන්නෙම නැතුව බෙහෙත් බීව අඩු වෙන්නෙම නෑ බෙහෙත් වලට. හැබැයි මේ කැඳ එක බොන්න ගත්තට පස්සේ තමයි මම එහෙම දැන් මේ විදියට හරි මේ කැම කාලා එහෙම හොඳින් ඉන්නේ. ඉතින් මම දන්නවා ඔයාලටත් එහෙම කාට හරි මේ ලෙඩේ ඇති. ඉතින් කැඳ එක හදන විදිහ ගැන ඔයාලට දැනගන්න ඕන නම් මට පහලින් කමෙන්ට් කරන්න. මම ඒකේ වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මේ නම් කඩු ගන්නාවේ පල්ලමේ හරියේ මං හරිම ආසයි එතනින් යනකොට අර පල්ලෙහා බලාගෙන යන්න. මට හිතුණා ඉතින් ඔයාලටත් මේක වීඩියෝ කරලා දාන්න ඕනේ කියලා. ඒ හරිය ඉතින් අර මේ පහුගිය දවස්වල නායම් එක්ක අර ඉතින් මේ වැටවල් එහෙම කැඩිලා තියෙන්නේ. බලන්නක යාළුවනේ ඇතින් තියෙන කඳු දිහා මං හරිය ආසයි. මගේ හිත පුදුමාකාර විදිහට නිදහස් වෙනවා ඒ දිහා බලාගෙන යද්දී. මං අනිවාර්යෙන් බස් එකේ ගියොත් ඉඳ ගන්න ඔය පැත්තමයි ඔය මේ පල්ලේ හරිය බලාගෙන යන්න ඕන නිසා මං ඔය පැත්තටම තමයි ඉඳ ගන්න. ඉතින් යාළුවනේ කඩු ගන්නාව කියන්නේ ඉතින් ඔයාලා දන්නවනේ නාය ගියා පහුගිය දවස්වල. මේ නම් අර මාවනැල්ල පහු කරගෙන ඉද්දී නායන් ගියපු එකක් මම වීඩියෝ කරගත්තේ. ඇත්තටම ඉතින් හරිම දුකයි මේව දකිද්දී. ඊට පස්සේ ඉතින් අපි ඔන්න හොස්පිටල් එකට ආවා. ඒ ඇවිල්ලා ඉතින් සෑහෙන වෙලාවක් ගියා හොස්පිටල් එකෙන් යන්න බෙහෙත් ගන්න පොලිම. ඊට පස්සේ ඉතින් අපි කාලෙම අපේ ගෙදර ගියා. ඔන්න බලන්නකෝ කවුද දුවන් එන්නේ කියලා. ඉන්නවා මට අඳුරගන්නේද කියලා බලමු. චූටිකි. එයා අඳුරගත්තා. චූටිකි. අස්ටි අඳුරන්නේ අඳුරන්නේද? ඔන්න කුබාමි ඔයාලට මං ඉස්සරම වීඩියෝ එකක් දැම්මේ එයාගේ. එයා දැන් ලොකුයි කුබාමි. මීනී සුවා. එයාගේ නම සුවා. කට්ටියම අඳුරගත්තා. මාස දෙකකින් විතර ගෙදර ආවේ. ඒ වුණාට කට්ටිය මෙයා පොඩ්ඩි. එයාට මාව තාම හුරු නෑ. මොකද එයා ඉන්නකොට ගෙනල්ලා ඉන්නකොට මං මේ ආවේ මාස දෙකකින්. එතකොට එයා චූටි. එයාට මතක නෑ මාව. පොඩ්ඩි. පොඩ්ඩි කන්න යෝගට් කන්න. අම්මෝ හරිම අමාරුයි මෙයාව යාළු කරගන්න. පොඩ්ඩි. අයියෝ පොඩ්ඩි. පොඩි මොනිකා. එන්න මෙහාට. එන්න. මේ නම් ඉතින් ඊට පහුවදා අම්මයි මායි ගියා කොස් කඩන්න. මේ දෙන්නත් ආවා පිපස්සෙන්. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවනේ මං අසනීපෙන් ඉන්නේ කියලා. මම මේ channel එක කරන්නේත් මගේ සතුට වෙනුවෙන්. අඩුපාඩු ඇති වීඩියෝ එකේ. ඉතින් මම ඒකට ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඉතින් අපි ඉස්සරහට ඒව හදාගමු. යාළුවනේ ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. මම ඔයාලෙන් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න, comment කරන්න කියලා. එහෙනම් ගිහින් එන්නම්. බුදු සරණයි. හැමෝම පරිස්සමින් ඉන්න එහෙනම්.